කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ ඉතින් පහුරු සමී මගේ ආදරේ කීමට ඇති සමදේ පරවිරජිනියේ එදා වගේ අතත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ මధు මලලස මුදු මගේ පියාද මීරා පියවිතටයි ඔබ සිහි කර කර ඔබට ලියන මට ඇති එක සතුටයි උඹද? වරෙන් ඉඳ ගනින්කෝ. සින්දුවක් අහනවා. ඔව් බං. මේ වගේ තනකරලා සින්දුවක් අහදී තියෙන ෆීලින් එක ආයි ගන්න බෑ බං. හැබැයි මේක හැබැයි ලව් එකේම හොඳට දැනෙනවා බං. මේ වගේ තනක ඉද්දි. කොහෙද උඹ යන්නේ? මා හම්බෙන්නද? උඹ හම්බෙන්න? යකෝ. තෝ හම්බෙන්න මං අහවල් එකද? මම මේ කඩේ පැත්තේ ගියා බං. මේ ඒක නෙවෙයි බං. මට මේ ඊයේ පෙරේද සඳුනේ හම්බුණානේ බං. ඉන්නවද ඔකි හොඳි? හොඳින්ද නැද්ද මන් දන්නේ. මන් දැක්කම ඔය ඉස්පිරිතාලෙක ඉඳන් එනවා ඔය කොහෙද බං මන් දන්නේ ඔය කොහෙද ඉස්පිරිතාලෙක ඉඳන් එනවා බං. ඒ අය දන්නේ නැහැ නේ බං. මොකද්ද බං බඩේ අමාරුවක් ඇදිලාලු බං. දැනෙන්න ඕනේ ඔකට හොඳට බං. බඩේ කැක්කුම. ඇයි බං ඔබ එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඇයි කියන්නේ? ඒක ගිය පොරක් දන්සල් වන්දේ ගියේ මාත් එක්ක. බැල්ලු. ඔව් ඔව්. කොමාවත් අතරමං කරලා ගියානි බැල්ලිත් එක්ක කන්න දන්සල්. එන්නේත්තු. හරි හරි බං. මං උඹට කොහොම හරි ගෙනත් දුන්නානේ. යකෝ කොහොම හරි දන්සල් 10කට වඩා වඳින්න ගියා. ගිහිල්ලා කෑවා බිව්වා බීලා කරලා ආතල්ලේ ගිහිල්ලා. ඒකිට බඩේ අජීර්ණයක් හැදුන්නේ නැද්ද වේලම කියහන්කෝ. උඹට කියන්න මං සති දෙකක් ජීවනයේ අදපු කොල්ලෙක් යකෝ මං. ඔව් ඔව්. දවස් දෙක තුනක්ම තෝ ඇදගෙන ගියේ පාඩම් කරන්න ගියයි පන්ති යන්න ගියයි මාවත් ඇදගෙන ගියේ එකට මගේ ආදරේ කියන්නේ එදා ඒකිට ක්ලාස් කට් කරන්න බෑ කිව්වා. උඹ ආවේ නෑ. මායි සඳුනේ දෙන්න ක්ලාස් ගියා. මේකිට බඩේ කැක්කුම වැඩි වුණා කියහන්කෝ. ඉතින් කියන්නේ ගත්ත බෑග්ගේ අමුව ගත්ත කක්කඩික ගෙදර ආවා. ඒකම ඒක නෙවෙයි. ඔය ක්ලාස් එකේ තිබ්බේ නැද්ද බං ලැට් එක? ඒකට එක්කයි යන්නේ මේ බං ඕක කිව්වේ. ලැට් එකට ඒක එක්කන් ගියේ නැත්තේ කියලා ඔබ දන්නවද? නෑනේ. පිළිතුරු ආදරයට කක්කඩික පුරව ගත්තා. බෑග් එක දාගත්තා. ඊයා බං ඒක තමයි උඹේ බෑග් එක අර ගුගලාවේ බං. ඒකම බලපන් ඕකිට රජ ඉස්පිරිතාල ගානේ බඩ ගාලා බෙහෙත් තුණ්ඩු අරගෙන බඩේ අමාරුව දෙපටින් යනකොට තේරෙයි මේ සුගත් කියන්නේ කවුද කියලා. කවුද කිව්වේ රජ ඉස්පිරිතාල වල ගානේ යනවා කියලා? ඇයි උඹනේ කිව්වේ? අර ත්‍රිකුණාමලේ තියෙන ප්‍රයිවට් හොස්පිටල් එකක් ඇතුළේ ඉඳන් ආවේ යකෝ. අම්මෝ කොල්ලගේ කාර් එක කිරි තොයියා වගේ ඈ. අපි දෙන්නට කොච්චර වැඩ කරත් ගන්න බෑ බං ඒ වගේ කාර් එකක්. ඒක විතරක් නෙමෙයි. මෙන්න මේ අතේ සඳුරුගේ මූණක් ගහගෙන ඉන්න යකෝ. හරියට නිකන් සඳුරුගේ මූණ මේ අතේ අලවලා වගේ යකෝ. උඹ දන්නව රෙද්ද? කවුරු හරි ඇහුවොත් යා මේ ස්කෑන් ස්පියා තියෙන්නේ තුනිල් දාන සිරිමල් කියලා නැත්තම් ලැජ්ජයි බෑ බං. ඕකට බඩ යන්න ඕනේ බං. බඩ යන්න ඕනේ. මම යනවා බං යන්න.
බල පරවි රජිනියේ එදා වගේ අතත් සුගත් කොහෙද මේ කඩාන විතර යන්නේ? ඒ උඹලා ගෙදරට හානියක් නැද්ද බං? හානියක්? ඊයර උඹලා එක මට අලි බහැලව නේද? ඒක දන්නවා බං. මායි අප්පොච්චයි දෙන්න ඊයේ ඉවෙන කල්. පැලයි ගේ දෙකම රැක්කා බං. අලියට ගියා බූම් දෙට ලඟ වෙන්න දුන්නේ නැහැ. මායි අප්පොච්චත් එහෙම තමයි බං. ඒ ඊයර අලි පැල චොප්ප කරලා. ඒක මේ කඩාන වැරෙන්න තියු පැලක් නේ බං. මේවම කී දෙනෙක් ගහලා තිබ්බද කියහන්කෝ. ඔව් ඒක නාලියගේ පුකේ වැදිලාද කොයි කැල්ලද? හරි වරෙන් ගන්න අර පැත්තට පොඩ්ඩක් කතා කරන්න දෙන්න. තව කාටද බං ගමේ හානි තියෙන්නේ? සතුලා ගෙදර ඊයේ රෑ අලියා චප්ප චොරොස් කරලා. මරු කීවාට සතුලට කිසිම හානියක් නැහැ. පවුලේ කාටවත් කිසිම හානියක් නැහැ. කමක් නැහැ ගෙදර කාටවත් හානියක් කරන්නේ නැතුණාට. මේ චප්ප දරොස් කරලානේ. ඔව් මිනිස්සුන්ට කරදරයක් වුණාට hina වෙන්න හොඳ නෑ බං. ඒත් මට ලාවට hina බං. ඒ උඹට මතකද බං ගිය පාර හේන් කාලේ ගමට අලි පැන්නා? ඔව් මතකද බං එතකොට උන්ගේ ගෙදරට අලි පැනලා ඉවරලා අපි දෙන්න ගිහිල්ලා ඉවරලා පන්දම් ගහගෙන ඉවරලා අලි පැන්නුවා. මතකයි. අපි ඒ දවස්වල කිසි කරදරයක් වෙන්න දුන්නේ නෑනේ. බලපන් එච්චර දෙයක් කරපු සුගත්පේ කියලා අමතක වෙලානේ. ඒකිට දැන් තේරෙයි. ගෙදර පිටිත් කැඩිලා ඇති නේද? අනේ ඵලයන් අයියකෝ යන්න. මට ගෙදර පරාල් ටිකක් දෙනවා කිව්වා. ඒ තියෙන බඩු මුට්ටිත් මට දෙනවා කිව්වා. උඹට තියෙන බඩු මුට්ටි ටික ඔක්කොම දුන්නාන් පස්සේ උන්ට තේරෙයි හිඟා ගන්න වෙනකොට. පිස්සුද බං? උගේ කොල්ල එහා ගමේ අලි වැටකුත් බැලලා. තාප්පේකුත් බැදලා. තට්ටු දෙකේ ගෙදරකුත් හදලා. එහා පැත්තෙන් අලි ආවොත් එම අලි හුරුතේ නැති කියන්නේ කූඩුත් ගහලා. අනේ නිකන් ඵලයන් අයියකෝ යන්න. ඒ කොල්ල එහෙන සල්ලිකාරේ. උඹ මොන හිගන්නේද යකෝ? අනේ නිකන් ඵලයන් අයියකෝ යන්න. කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ ඉතින් පවුල් සමී වගේ ආදරේ කීමට ඇති සැමදේ